යකෝ මේ ගෑනුන්ට අම්මපා මේ මට හිතලා මෙන්න මේක පැනලා මැරෙන්න රෙද්ද මෙතන මේ මුන් කියන දේ අහන්නෙම නෑ නේ අම්මපා බයිනෝ බයිලා ඉවරයි උත්තේ යකෝ ආර වැඩක් වුණානේ යකෝ මේ ඒ ගෑණි කරේ ටික හොදන්න ඕනේ ළමයි බලන්න ඕනේ හැමදේම කරන්න ඕනේ යකෝ මේ වරමකද යකෝ මේ ගෑණි මාව ගත්තත් නැත්නම් මම මේ ගෑණි ගත්තා නැතයි ඔහොම පයින්නවා මේ මිනිස්සුන්ට අම්මපා අදනම් පයින්නවා ඉතින් කතන්දර නෑ අදනම් අම්මපා මම මේකෙන් බැලලා මැරෙනවා අම්මපා මැරෙනවා අදනම් කතා දෙකක් බෑ අදනම් මේකේ පැනලා අම්මපා මැරෙනවා ඈ ඇයි යකෝ මේ ගෑණි අරක ඉල්ලනවා මේක ඉල්ලනවා හැමදේම දෙනවා එද්ද මම එක දෙයක් ඉල්ලන්නේ ඒකවත් දෙන්නේ නෑනේ ඈ ඔය ගෑණිට ඕන මගුලක් කරගන්න කියලා රෙද්ද මම මේක පැනලා මලට පස්සේ ඌ කි වෙන මිනිහෙක් කරගන්න නැත රෙද්ද ඒ තිතේ වෙන මිනිහෙක් ගත්තත් ඉතින් ඌටත් එන්නේ මෙන්න මේ රෙද්ද මේක පැනලා මැරෙන්න ඔය ගෑණිත් එක්ක ඉන්න පුළුවන්ද අම්මපා ආද ඉතින් ආයෙ ඉතින් කතන්දර නෑ ඉතින් ආයෙ බේරුමක් නෑ يعني ඕන කුදයක් ගහගන්න ගියාම මම පාවෙනවා අම්මපාල මේක පැලම් මැරෙන්න හදන්නේ මල්ලි මොකද කරන්නේ මෙතන නාන්න බෑ බයි කවුද අයියේ නාන්න හැදුවේ අනික මෙතන නාන්න පුළුවන් බලන්නකෝ වතුරේ ඇති එහෙනම් මොන මගුලක් දිහා උඩ රැගෙන කරේ ඈ තෝ මේක මාළු වල්ලන්න උඩ රැගෙන කාලා කන්නේ මෙතන මැරෙන්න එනවා මෙතන දෙස්ටයි අයියෝ කොහොමද මම මේක මැරෙන්න යනවද කිය මොකෝ අපේ පවුලත් අයියට හම්බුණාද that's right නෙමෙයි යකෝ මෙතනින් පැන්නොත් on the spot තමයි ඈ මේක තමුසෙක් ගෑනේ මන් දන්නවද ඔය හැබැයි ඉතින් තප්පතෝරු ගෑණියෙක් නම් බැන ගියා කාට හරි තමුසෙක් ගෑනේද ඒකෙන් බැනුම් අහන්නට වඩා හොඳයි ඔය මේ මේකට බෙල්ල දීලා මැරනවා තමුසේ ඊට වඩා හොඳයි මේකට පයින්ට වඩා දැන් කෝච්චි තේිනේ බෑ ෂුවරුත් නේ ඒ ගෑණි තාම බයිනාද යකෝ මන්න දු කාටද බං ඒ ගෑණි තාම බයි ඈ ෂේ අනික බං අයියේ බර අයියා කිව්වා වගේ කොහොමද බං මේක පැනලා ගන්නේ බලහන්කෝ වතුරේ කෙලිම ඉස්පිතාලේ අරන් ගියාම කියයි දියේ ගිරිලා එන්නේ මූ මැරලා තියන්නේ මේ ජරා වතුර බයිලා කියලා ඊටදී හොඳයි මේ රේල් පාරේ බෙල්ල තියෙන එක නේද ඈ අයියා කොහරි යනවාද මොකද මම මේකට දැන් බෙල්ල තියන්න යන්නේ බෙල්ල තියන්න කවන්නේ මම යන්නේ කොහෙවත් ඔබ තියපන් බෙල්ල මොකද දන්නවද වීඩියෝ එකක් දා ගන්න ඕනේ මල්ලි Facebook එකේ මචං දැම්මේ නැහැ ඊපරද මුකුත් දාපුව එකක්වත් හරියට ට්‍රෙන්ඩින් ගියේ නැහැ මේ කරන් වැඩේ ගොඩ යනවා ඔබ බෙල්ල තියා මම වීඩියෝ කරගන්න වැඩකුත් තියෙන්නේ අපිට කරමු ඔවයි කොච්චර බෙල්ල තියමු අයි ඈ ඔන්න කොච්චර එන්නද අම්මට උඩු මේක රත් වෙලා අයියේ අනික මේ අනික කොයි මේ දැන් හදිසියේ කෝච්චියට අහුනොත් එහෙම අයියේ ඔලු කෑල්ල අරේ හද කෑල්ල මෙහෙ ඈ දැනට මුකුත්ම නැතිනවනේ අනික මෙතන රස්නේ නේ අපි යන්කෝ අයියා අර හෙවනකට ඒකෝර අයියටත් ලේසි නෑ මේ වීඩියෝ කරගන්න අයියා එන්න හොයන්න අපි එතන ගිහින් මල්ලි පොඩ පොඩි කේස් එකක් තියෙනවා මට කියන්නම තුරන්න තමුදට ෂේ පරාද වැඩි ඈ ඒක මොකක්ද තියෙන ප්‍රශ්නේ මම සරෙද්ද බට මෙතන මැරෙන්න දෙන්නේ නැද්ද අයියෝ මැරෙන්න ගියා ඉතින් මැරෙන්නවත් දෙන්නේ නැහනේ මු නෑ මල්ලි තමුදට අද මැරෙන්න වෙන්නේ නැහැ අඩුම දවස් දෙක තුනක්වත් ඇය මැරෙන්න ඒක වැඩි ආව් දවස් දෙක තුනක් යන්න ඇයි මේකේ කෝච්චි නෙමෙයිද යන්නේ මේකේ මේ බර කරත්තද යන්නේ ඈ මේ ටික මැරෙන්න ඉතින් කෝච්චිය කාඩපත් එකින්ම හුටක් ගාලා ඉවරයි ඉතින් ආයෙ කතන්දර නැන්නේ තමුදුලා කොහෙද මැරෙන්නවත් දෙන්නේ නැහනේ රෙද්ද ඔව් ඒක හරි කෝච්චියක් આવුත් හුටස් ගාලා යනවා වැඩිදින් කෝච්චිය આવුත් බං මොකද උදේ ප්‍රෝත්ති වලට මං අහගෙන මේ දවස් දෙකක් විතර මු අකුරට කියන්නේ අකුරට නෙමෙයි මු ස්ට්‍රයික් ඊන්ද මේ උඹට මැරෙන්නේ නැහැ පුතේ ඊන්ද ගෙදර බලයක් තේරුම් නැහැ බොරුවට මෙතන ඉඳලා තේරුම් නැහැ මම දැන් ඉඳලා මාත් මැරෙන්න ආව ඈ දවස් දෙක තුන නෙමෙයි බං ඕක හතියක් අතල්ලා මේක හරියන්නේ නැහැ මේ මම යනවා ගෙදර යන්න ගෙදර ගිහිල්ලා ඈ අර ගෑණි
දෙන බතුත් කාලා. ඒ ගෑණි ගැහුවු ගුටිත් කාලා. ඈ තියනවා නම් රෙදිත් හොදලා. ඈ ආයෙ මොනාරි පර්සයක් ආවොත් ඔන්න ඇවිල්ලා තියන්න බැරිය. මේ මයියා නම් අයියා යන්න. එහෙනම් අයියාත් යන්න. අද මැරෙන්න වෙන්නේ නැහැ නේද? ඔව් උදේ මටත් ආරංචි මේ අද ස්ට්‍රයික් එකක් තියෙනවා කියලා. ඒ වුණාට රජෙන්නේ මූ 7-5කට සුවර නැහැ. ඈ ඔන්න පුලං ගලා ගහලා තියෙන මයියා යන්න. යකා ගියානේ යකෝ. රාදි. ලැබු දෙන්න තිබ්බ වීඩියෝ එකනේ. කොහෙද? ඊ ගත්තා ලැබු පාරක් ගොඩ දාගෙන තිබ්බ වැඩි. රේටින් බැස්ස වෙලාවේ. කොහෙද? අපි මොකක් හරි කරන් හිටියොත් අනේ දැන් ඉතින් මට තමයි ඉතින් මේකට බෙල්ල තියන්නේ. ඒ ඉතින් සතියක් ඉන්නට